මේ රිෂි මගේ ක්ලාස්මේට් කෙනෙක්. දැන් ඔය දෙන්න මොකද මෙතන වෙලා කරන්නේ? කවදාවත් නැතුව මගේ මේ වාහනේ අද පොඩ නැවතුණානේ. ඒකයි වෙලාවට ඔයගොල්ලෝ ආවේ. ඔය වාහනේ මෙතන තියලා අපේ වාහනේ යමු. ඔයගොල්ලෝ යාළුවනේ. අපෝ ඒක නම් කරන්න බෑ. මං කියන්නද හොඳම වැඩේ. අපි ඕගොල්ලන්ගේ වාහනේ ගිහිල්ලා මෙකැනික් කෙනෙක් එක්කන් එමු. එතකොට හරිනේ නේද? ඔහොම පොඩ්ඩක් ඉන්න. මම බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. ඔයාට පුළුවන්ද? මට කියනවද ගුණානේ? මෙයා හොඳ ගරාජ්කාරයෙක් නේ. නෑ. එන්න. වෑන්. මං හිතන්නේ නැහැ මචං මෙයාට පුළුවන් වෙයි කියලා. දැන් ස්ටාර්ට් කරලා බලන්න. කොහොමද? ඔයගොල්ලෝ නිකන් විහිළුවට වගේ hina වුණානේ. අයියෝ ඔයගොල්ලෝ පිරිමිද? වාහනේ පොඩි රිපෙයාර් එකක්වත් කරගන්න බෑනේ. මේ දිනු මොකෝ වාහනේට වෙලා තියෙන්නේ? ඒව වැඩ නැහැනේ. කොහොම හරි වාහනේ හැදුවනේ. කො දෙන්න මගේ ගාන. අපෝ. ඊළ ගමේදී බලාගමුකෝ. දැන් ඔයගොල්ලෝ කොහෙද යන්නේ? මගේ මිත්‍රයා මිනිහා වයිල්ඩ් ලයිෆ් කාර්යය. ඒක මිනිහාගේ හොබි එක. නියමයි. අපි යන්නෙත් කැලේට. මම දුර්ලභ ඇට වර්ග එකතු කරනවා. ඉතින් අපිට එකටම යන්න පුළුවන් නේ. ඕගොල්ලෝ කොහාටද යන්නේ? මේ කැලෑබදව පරණ ගෙස්ට් හවුස් එකක් තියෙනවා. අපි එහෙ නවතින්න හිතන් ඉන්නේ. ඒ ගයන් මාර ලස්සනයි මචං. මාර සීනරි එකක්. අර බලපන්කෝ. මට නම් එච්චර විශේෂත්වයක් නෑ බා. කොහෙද? ඔබට සිහිය තියෙන අර කෙල්ල දුන්දනා ගැනනේ. මම ඔබට දැන් කියන්නම්කෝ. ලක්ෂිමගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් පොඩි අප්සෙට් එකක් වෙලා අපි දෙන තරහ වෙලා හිටියේ. අර දිනේෂා ඉන්නේ. එයා තමයි අපි දෙන ආපු යාළු කෙරුවේ. හේ යකෝ. ඔබ මාර යාළුවෙක් නේ බා. ඔබ මාත් ගුණට ඇඳුවනේ. කමක් නැහැ ඉතින් කාට හරි හරියනවනේ. බලන්න බෑ. මේ සීට්ස් නම් මේ ගහේ ඒව නෙවෙයි. කුරුල්ලෝ වෙන කොහේ හරි ගහකින් ගෙනල්ලා මේ ගහ උඩ ඉඳගෙන කාලා ඇට බිමට වැටිලා. මට දැන් දැනගන්න ඕනි මේ සීඩ්ස් අයිති ගහ මොකද්ද කියලා. මන් නම් තේරෙන්නේ ඔය සබ්ජෙක්ට් එක ගැන. ඔයාට ඉතින් ටෙස්ට් එකට යන්න හදිසිනේ. ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් ඇවිල්ලානේ. ඔව්. අනේ නිකන් ඉන්න. මෙච්චර දුර ගියාගෙන යාව බලන්න එන්න ඕනේ නැහැ. එයා ඉන්න අපේ ගෙවල් ළඟනේ. දිනු ඔයා හරි උනන්දුයි නේද රිෂි ගැන? මට කිව්වට ඔයා උනන්දුයි වගේ ඊට වැඩිය. අනේ මේ මට වැලි කෙලියේ පටන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා.
එතන පාළුවට ගිය තැනක් නේ. හරියට බංකොලොත් වෙලා වහලා දාපු තැනක් වගේ. අපේ තාත්තා මේ ස්පොට් එක ගැන මාර වර්ණාවක් කෙරුවේ. ඒකයි මම මේකට ආවේ. එහෙනම් ඔයගොල්ලෝගේ තාත්තා බැඳලා හනිමුන් ආපු තැන වෙන්නේ නැති. නේද? කවුද ඔය දොර කඩන්න හදන්නේ? මෙහි කවුරුවත් නැද්ද? ඉන්නවා. අයි මොකද? අපි ආවේ මෙහි නවතින්න. අපි එන බව කියන්න කීප සැරයක් ටෙලිෆෝන් කරා. කවුරුත් කතා කරේ නැහැ. ටෙලිෆෝන් එක කපලා නෝනා. අංකල් මෙහෙට කවුරුත් නවතින්නේ නැද්ද? ලයිට්ලා එනවා. ඔය එහෙල වගේ අය. අපේ තාත්තා නම් කිව්වා එතන හරිය ලස්සන තැනක් කියලා. ජීලා වැඩක් නෑ නෝනා. ඉස්සර මේකට කාමරයක් බුක් කරලා ඕලි මේනෝ. මාස ගණන් බලාගෙන ඉන්න ඕනේ. මේ කාමරේ හොඳයි නේ. අංකල් අපිට තව ඇඳක් එහෙම දාලා දෙන්න පුළුවන්ද? හා ගයන්න වෙන්නේ නැති. අංකල් තව මහත්තුරු දෙන්නෙක් ආවා. මචං රිෂි ආ මේක මහා භූත බංගලාවක් නේ බා. මේ අර කෙල්ල තුන් දෙනාත් ඇවිල්ලා ඉන්නේ කේ. පොඩ්ඩක් තත්තු විපරම් කරලා බලමුද? උඹට ඉතින් කෙල්ල වෙන්න ඕන අපවුණක් කමක් නැහැ. මාතලා නවතින තාවේ. මාතලගේ නෝනලා කලින්ම ඇවිල්ලා ඉන්නවන්. මේ හේ නෝනලා නෙමෙයි අපේ නෝනලා නෙමෙයි. නේද බා? මේ මේ බෑග් එක පොඩ්ඩක් අරන් යන්න. මේ මාත්‍යා. මාතලා නවතිනවා නම් බෑග් අරගෙන එන්න. මට බෑ ඔය ගෙනියන්න. දැකලා නැද්ද කලින්? ඕවට ඉතින් අපි මේකන් එන්න ඕනේ නැද්ද? හා කොහොමද ආරගේ ට්‍රිප් එක? අපේ වැඩේ නම් ඉතින් කියලා වැඩක් නැහැ. টොප්. මේ අර ඕගොල්ලන්ගේ ඇට හොයන වැඩේ කොහොමද? ටොපේ ටොප් සාර්ථකයි. අසාර්ථක වැඩේ තමයි මෙතන නවතින එක. මොනවා කරන්නද?